ස්වර්ණවාහිනිය නාලිකාවේ විකාශය වන මේ දවස්වල ජනප්‍රියම කතාවක් තමයි පිරිමි ළමයි කතාව. ඉතින් පිරිමි ළමයි කතාව බලන්න කැමති ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් කතාව ඉදිරියට වෙන්නේ මොනවද කියලා දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද දිනේට නියමිත පිරිමි ළමයි කතාවේ කොටස බලන්න තමයි ඔයාලා හැමෝම නවී සිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඉතින් නෙන්දේ අච්චාරු කාපෝ නිසා තිවංකගේ ඉනාව වැඩ කරලා සෙනරිට තිවංක ගැන හිතක් පහළ වෙයිද. ඉතින් අපිට මේ ගැන තියෙන්නේ ලොකු කුතුහලයක්. ඒ වගේම තමයි අකුරණ හාමිනේ කියන්නේ වලව්කාරයෙක් නෙමෙයි කියලා තර්ක කරන්න යන සෙනරිට අකුරණ හාමිනේගෙන් මේ පාර නම් කන පුරවලා කනේ පාරක් කන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සතියේ මේ කොටස් සියල්ලම නලබන්න ඔයාලා හැමෝම නොවී සිල්ලෙන් බලාගෙන ඇති. කොහොම වුණත් අද දිනේ නම් පිරිමි ළමයි කතාව විකාශය වෙන්නේ නෑ. නැවත සුපුරුදු ලෙස ඔයාලට කතාව නරඹන්න හැකියාව ලැබෙන්නේ හෙට දිනේ සිට. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.